ඔය 2026 ලෙවල් වලට ඉක්කොන් කරලා මේකද. එහෙනම් පුතේ ඔයාට තියෙන්න තව දින 100ක් වගේ කෙටි කාලයක්. මේ දින 100න් ඉක්කොන් වලට ඒකක් ගන්න සුපිරිම වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. ඉතින් ඔයා මේ වෙනකොට මොන මට්ටමේ හිටියත් ඔයාගේ level එක up කරගන්න 20යි 26 level up paper class එක අපි මේ සතිය ආරම්භ කරනවා. ඉතින් පුතේ අප්‍රේල් 29 රාත්‍රී 8ට ඔයාට නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන් අපේ පන්තියත් එක්ක. පන්තියේ මොකද කරන්නේ කොහොමද වැඩපිළිවෙල වෙන්නේ කියලා මම පැහැදිලි කරන්නම්. පන්තිය ඇතුලේ පාස් පේපර්ස් 2012 ඉඳන් 2025 වෙනකන් සම්පූර්ණයෙන්ම අපි මේ මාස 3 ඇතුලේ සාකච්ඡා කරලා අවසන් කරනවා. ඉතින් මේ වැඩේ වෙන්නේ පාඩමෙන් පාඩමට වෙන් කරන ලද ප්‍රශ්න පත්‍ර පොතක් කරහා. ඉතින් පුතේ මේ නිසා අපි 12 වසර ප්‍රශ්න එක් දිනකත් 13 වසරට අදාළ පාඩම් වල ප්‍රශ්න එක් දවසක සාකච්ඡා කරනවා. මේ නිසා ඔයාලට ඉතා ඉක්මනින් පාඩම් 12ම ආවරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පාඩමෙන් පාඩමට අපි ෂෝට් නෝට්ස් සීරීස් එකක් කරහා සම්පූර්ණ විෂය නිර්දේශය ඔයාලට ආවරණය කරලා දෙනවා. ඉතින් මේකත් එක්ක ඔයාලට පුළුවන් පාඩමෙන් පාඩමට අපි සකස් කරලා තියෙන යුනිට් පේපර්ස් සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ දැනුම පරීක්ෂා කරලා බලන්න. ඒ වගේම තමයි අපි ඔයාට ෆුල් පේපර් සාකච්ඡාවක් ආරම්භ කරනවා විභාගයට මාස දෙකක් තියලා සියලුම පළාත් ප්‍රශ්න පත්‍ර සහ මොඩල් ප්‍රශ්න පත්‍ර ඒ කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිකුත් කරපු ප්‍රශ්න පත්‍ර ඊට පස්සේ නව විෂය නිර්දේශයට අදාළ මූලාකෘති ප්‍රශ්න පත්‍ර ඒ වගේම තමයි අපි විසින් සකස් කරපු ෆයිනල් ටාගට් පේපර්ස් විශේෂ විභාග අනුමාන ඇතුළත් කරපු විභාගාකෘතියේ ෆුල් පේපර්ස් අපි සාකච්ඡා කරනවා. ඉතින් පුතේ මේ වැඩෙත් එක්ක අපි ඔයාලට දෙනවා විශේෂ ප්ලෑන් එකක් කොහොමද විෂය නිර්දේශය ආවරණය කරගන්න මේ කාලය ඇතුලේ ඒ වගේම කොහොමද පන්ති ටික මැනේජ් කරගන්නේ කොහොමද පේපර්ස් කරගන්නේ ඊට පස්සේ ඒවට කොහොමද අපි කාලය වැය කරන්නේ කොහොමද ඒ කාලය කරගන්නේ කියලා අපි ඔයාලට දෙනවා ප්ලෑන් එකක්. ඉතින් මේ ප්ලෑන් එකත් එක්ක ඔයාලට පුළුවන් මේ මාස 3 එහෙම නැත්නම් මේ දින 100ක් ඇතුලේ ඒ කියන්නේ සති 14යි අපිට පුළුවන් ලකුණු 100කට යන්න දින 100යි ලකුණු 100යි. ඉතින් පුතේ දවසට එක ලකුණ ගන්න එකතු කරගත්තත් ඔයාලට සුපිරි ඒකකට යන්න හොඳටම කාලය ඇති. ඉතින් මේ වෙද්දින් ඔයා මොන මට්ටමේ හිටියත් ඔයා F එක මට්ටමේ නම් ඉන්නේ S එක මට්ටමේ නම් ඉන්නේ අපිට පුළුවන් ඔයාව C එකට B එක මට්ටමකට උනක් ගෙනියන්න. මොකද මේ වැඩපිළිවෙල හරියට කරගත්තොත් හේතුව තමයි ළමයි පේපර්ස් වල ප්‍රශ්න එන්නේ ගොඩාක් දුරට ඒ ආපු ප්‍රශ්න නැවත නැවත එනවා. ඒ වගේම තමයි ඊට හා සමාන ප්‍රශ්න එනවා. ඒ වගේම තමයි විෂය නිර්දේශය ඇතුලේ ප්‍රශ්න හැදෙන තැන් ටිකක් තියෙනවා වැඩිපුර. ඉතින් ඒ දේවල් ඔයාට වෙනම highlight කරලා පැහැදිලි කරලා අපි කියලා දෙනවා. ඒ වගේම තමයි MCQ විතරක් නෙවෙයි essay ප්‍රශ්න පත්‍ර අපි ඔයාට ලියන්න කියලා දෙනවා. ඒ වගේම ඔයා ලියන උත්තර අපි බලලා අඩුපාඩු ටික හදලා දෙනවා. ඉතින් පුතේ ඒ නිසා ඔයාට පුළුවන් හොඳම ලකුණකට යන්න. එහෙනම් අපි ළමයි අප්‍රේල් 29 රාත්‍රී 8ට හම්බෙමු. ඒ වගේම තමයි ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න 20යි 27 ළමයින්ටත් පුළුවන් මේ පන්තියට එන්න. හේතුව තමයි අපි 12 වසර කරන්නේ ළමයි සඳ බදාත් දවස් දෙකේ. එතකොට 12 වසරට අදාළ පාඩම් ටික ඔයාට මේ දවස් දෙකේ කවර් කරගන්න පුළුවන්. ඒ නිසා 20යි 27 ළමයින්ට උනත් මේ මාස 3 ඇතුලේ පාඩම් 6ක් ඒ කියන්නේ 12 වසර පාඩම් ටික ආවරණය කරගන්න වගේම 12 වසරට අදාළ සියලුම ප්‍රශ්න පත්‍ර කල් තියා අවසන් කරගන්න පුළුවන්. ඉතින් පුතේ ඒ නිසා 20යි 27 ළමයින්ටවත් මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි 13 වසරට අදාළව අපි ඉරිදා සහ බ්‍රහස්පතින්දා දවස් දෙකේ මැයි මාසයේ පන්ති පවත්වනවා. ඊට අමතරව අපි ජූනි සහ ජූලි මාසවල තව එක් දවසක් අපි වැඩි කරනවා. හේතුව තමයි අපි ෆුල් පේපර්ස් ලියන්න පටන් ගත්තම තව දවසක් වැඩි කරනවා. ඉතින් පොතේ මේ මුළු පන්ති සියල්ලටම මේ මාස 3ටම පන්ති ගාස්තුව වෙන්නේ රුපියල් 4000ක් විතරයි. ඉතින් මාස 3ටම ඔයාට වැය වෙන්නේ රුපියල් 4000ක් විතරයි. ඉතින් පුතේ මේ ප්‍රශ්න පත්‍ර පොත් සහ ඊට අදාළ පේපර්ස් ඔයාලට ගෙදෙට්ටම ලැබෙනවා. ඉතින් මේකත් එක්ක වෙන කිසිදු අමතර ගාස්තුවකින් තොරව ඉකෝන් ප්‍රශ්න පත්‍ර ටික ඔයාලට සුපිරියටම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සියලුම පන්ති සජීවීව පැවැත්වෙනවා. ඔයාලට අවශ්‍ය නම් විභාගය දක්වාම නරඹන්න රෙකෝඩින් ලබා ගන්නත් පුළුවන්. ඉතින් පුතේ එහෙමනම් අපි පන්තියේදී මුණ ගැහෙමු. එහෙමනම් අප්‍රේල් 29 රාත්‍රී 8ට සෙට් වෙන්න අපි සුපිරි වැඩක් කරමු. එහෙනම් ජය වේවා.